මෙන්න මේ මහත්තයාත් අපිත් එක්ක කූඩු වැඩවුවා. මේක වෙසක් එක දවස් වලොග් එකක් මට දාන්න අමතක වුණා. අපි දෙන්න එළියට බැස්සේ නුවර පැත්තට යන් කියලා. මොකද අපි ගිය පාර වෙසක් එකටත් නුවර තමයි ගියේ. ඉතින් කිරිඳි වෙලා හරියට යද්දී මට හිතුණා අපි හැටන් පැත්තට යන්න කියලා. Google එකේ බැලුවම නුවරටයි හැටන් වලටයි තිබුණේ එකම දුර ප්‍රමාණයක්. ඒ නිසා අපි එතනින් හරවලා හැටන් පැත්තට දැම්මා. මේ පැත්තේ නම් නුවර පාරේ තරම් දන්සල් තිබුණේ නැහැ. වාහනේ මඩු නිසා යන්න කරදරයක් නැහැ. ඉතින් අපි හැටන් පැත්තට යන ගමන් දවල්ට කන වනවදුලකින් නැවැත්තුවා. ඒකෙන් තමයි දවල්ට කෑවේ. ඒකේ රයිස් ඇන් කරි එක හරියම රසයි. ඊට පස්සේ එතනනුත් කාලා අපි දෙන්න ආයි ගමන ආරම්භ කළා. පොඩි දියපාරක් තිබුණා. එතන රිෆ්‍රෙෂ් වෙලා තමයි අපි ගියේ. ඊට පස්සේ අපි ෂෙඩ් එකකින් නවත්තලා තෙල් එහෙම ගහගෙන ගියේ. මොකද ගොඩක් පෝලින් තිබුණ හින්දා. දැන් මේ හැරේ යද්දි ටික ටික සීතල දැනෙනවා. මටයි හස්බන්ඩ්ටයි සීතල පැත්තට මේ උඩහ පැත්තට තියෙන්නේ හරිම පිස්සුවක්. අපි ආයිත් යන මගදී කෝපි එකක් එහෙම බීලා හැටන් වලට ගිහින් ආය අනිත් පැත්තට ආව. මේක හරිම පිස්සු ගමනක්. ඒ වුණාට ලස්සන මතකයක්. මම ආසයි මේ වගේ අන්ප්ලෑනින් ගමන් වලට.